හොඳයි. සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කළා. අද දිනේ සිට අපි ආරම්භ කරනවා අලුතෙන් අභිධර්මයට අත්කලක් නමින් ධර්මික වැඩසටහනක්. ඉතින් සුවිශේෂී වනවා මේ වැඩසටහන හේතු කීපයකින්ම. මොකද මටත් මේක ප්‍රථම අත්දැකීමක් මේ ආකාරයට අන්තර්ජාලය ඔස්සේ සූම් තාක්ෂණය භාවිතා කරලා ස්මාර්ට් බෝඩ් එකක් භාවිතා කරලා මේ වෙන වැඩසටහනක් පැවැත්වීම. මොකද මීට පෙර මම වැඩසටහන් කොපමණ කරත් ඒ ඔක්කොම කරලා තියෙන්නේ ෆිසිකලි ඉන්න සිසු සමග සාකච්ඡා කරමින් මේක සිදුවන ආකාරය පිළිබඳ නිරන්තරයෙන් සාකච්ඡා කරමින්. නමුත් මේ අපිට දිනෙන් දින දියුණු වෙන තාක්ෂණයත් එක්ක මේක වැඩ කටයුතු ඉදිරියට කරගෙන යාමට අවශ්‍ය නිසා තමයි මේ ආකාරයට ස්මාර්ට් බෝඩ් එකක් භාවිතා කරලා මේ වැඩසටහන මේ විදිහට Zoom තාක්ෂණය ඔස්සේ ආරම්භ කරන්නට මං හිතුවේ. ඉතින් මුලින්ම මේ පින්වතුන්ට මතක් කරන්න ඕනේ අප අද දිනේ සිට ආරම්භ කරන මේ ධර්ම සාකච්ඡා වැඩසටහන ඉදිරියට මාස කිහිපයක් අපිට පවත්වාගෙන යාමට සිදු වෙනවා. මොකද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ධර්මයේ තියෙන ගැඹුරුම කොටස, අභිධර්මයේ කොටස. ඒකට පෙරහුරුවක් විදිහට තමයි අද දිනේ වැඩසටහන පවත්වන්නේ. ඉතින් මේක සඳහා මේ වැඩසටහන පැවැත්වීම සඳහා තාක්ෂණික වශයෙන් බොහෝ දේවල් සිදු කරන්න සිදු වුණා. ඉතින් මුලින්ම මේ පින්වතුන්ලාට ඒක මතක් කරන්න ඕනේ. මගේ පිටිපස්සේ තියෙන මේ ස්මාර්ට් බෝඩ් එක අපට ලැබුණු පරිත්‍යාගයක්. ඉතින් මේක මීට මාස කිහිපයකට පෙර ඒ නවසීලන්තේ පදිංචි වෙන ශශිකලා මිස් තමයි අපිට මේක පරිත්‍යාග කරේ. මෙහි සිංගර් ආයතනයෙන් ලක්ෂ 3කට ආසන්න මුදලක් යොදවලා අප විදියට ලබලා දුන්නා. ඉතින් මම මුලින්ම අවස්ථාවක් කරගන්නවා එතුමියට පින් අනුමෝදන් කරන්න මෙවැනි පරිත්‍යාගයක් කළා අපේ අත්තර සමූහය වෙනුවෙන් මෙවැනි වැඩසටහන් පවත්වාගෙන යන්න මේ ස්මාර්ට් බෝඩ් එක පරිත්‍යාග කිරීම වෙනුවෙන්. ඒක හරිම වටිනවා. දිනේ මේ පින්තුන්ලාට තේරෙයි තව ටිකක් වැඩසටහන පවත්වාගෙන යනකොට මේ ඔස්සේ කොතරම් දේවල් මේ පින්තුන්ලාට සම්පාදනය කරන්න පුළුවන්ද කියලා. ඉතින් මුලින්ම මම අවස්ථාවක් කරගන්නවා ඒ මෙතනියට පින් අනුමෝදන් කරගන්න අනුමෝදනාවක් සිදු කරන්න මෙවැනි උතුම් කාර්යයක්. ඒ කියන්නේ අභිධර්මයේ වගේ ධර්මයේ තියෙන ගැඹුරුම කොටස් නිර්වාණය සාක්ෂාත් කරගන්න අවශ්‍ය කරන ගැඹුරුම කොටස් මේ පින්වතුන්ලාට ඊටාම පැහැදිලිව ඊටාම මනමින් තාක්ෂණය ඔස්සේ ලබා දෙන්න හැකි වෙන්නේ මේ පින්කම නිසා. ඉතින් මම මුලින්ම ඒකට අවස්ථාවක් කරගන්න එතුමියට පින් අනුමෝදන් කරගන්න. ඉතින් ඒ වගේම මේ තාක්ෂණික මේවල සකස් කළාද දුන්නේ අමිල මහතා. ඒ වගේම අද Zoom link එක ලැබලා දුන්නේ අපේ නාමල් මහතා. ඉතින් මේ හැම දිනාටම පින් සිද්ධ වෙනවා මේ කටයුත්ත මේ ආකාරයෙන් සිදු කරගෙන යාමට අපට ඒ තමන්ගේ වටිනා මුදල් කාලය ශ්‍රමය වැය කරලා දුන්නාට. හොඳයි, එහෙනම් ඒ පින් අනුමෝදනාවත් එක්කම විශේෂයෙන් මේ පින්වතුන් සිහි කරන්න අද දිනේ ඉඳන් අපි මේ ආරම්භ කරන්නේ මේ හැම දිනාම ඊටාම සුවිශේෂී ගමනක්. මේ ගමන සුවිශේෂී වන්නේ මේ පින්වතුන් අද දිනේ සිට මේ ඉගෙන ගන්න කියන්නේ අවබෝධ කරගන්න උත්සාහ කරගන්නේ ධර්මයේ තියෙන ගැඹුරුම කොටස් ටික තමයි. මොකද WhatsApp කෝල් මාර්ගයෙන් හෝ වෙනත් ක්‍රමයකින් ඒ ටික මේ පින්වතුන්ලාට සම්ප්‍රේෂණය කරන්න අපහසු නිසා තමයි මේ ආකාරයට Zoom තාක්ෂණය ඔස්සේ වීඩියෝ එමුතුන් ලබාගෙන එම කොටස් ටික මේ පින්වතුන්ලාට ලබා දෙන්න මම මේ උත්සාහය ගන්නෙ. ඒක නිසා අවශ්‍ය නම් සමහර පින්වතුන්ට මතකය හැම මොහොතෙම තබා ගන්න අපහසු නම් පෑනක් පොතක් වැනි දෙයක් ළඟ තබා ගත්තක් ගැටලුවක් නැහැ. ඒක තමන්ගේ තියෙන සතියත් එක්ක තමයි ඒක තීරණය කරන්න ඕනේ. තමන් දැනගන්න ඕනේ තමන්ගේ තියෙන සතියේ ප්‍රමාණය. ඒ ප්‍රමාණයත් එක්ක තමන්ට තමන්ගේ හැමදේම බුද්ධියට ගෝචර කරගන්න හැකියාවක් තියෙනවා නම් ඒක අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් තමන්ට පසුව යම් දෙයක් මතකයට ගන්න අවශ්‍ය නම් යම් කොටසක් පිළිබඳ ගැටලුවක් තියෙනවා නම් එවැනි දෙයක් තබා ගත්තත් කමක් නැහැ. කෙසේ වුණත් සහභාගී වෙන පින්වතුන්ට
මේ හැමදේම රෙකෝඩ් කරනවා. ඉතින් ඒ රෙකෝඩ් කරලා ඒ රෙකෝඩින් පවා පසු අවශ්‍යතාවය මත ලබා දෙන්න මම තීරණය කරලා තියෙනවා. ඉතින් හොඳයි මේ ටික තමයි මූලික ටික. ඉතින් මේ පින්වතුන්ලා බලනවා ඇති මම සමහර වෙලාවට ඇයි මේ වීඩියෝ ඔන් කරගන්න කියන්නේ, ඇයි අවශ්‍ය වෙලාවට මයික්‍රොෆෝන් වෙනම නිදහස් තැනක ඉන්න කියන්නේ මොකද මේ වගේ නීති රීති දාන්නේ, මොකද්ද ඒකට හේතුව කියලා මේ පින්වතුන් බලනවා ඇති. ඉතින් එහෙම නීති රීති දැමීමක් කළා පින්වතුනි මට ලබා ගන්න දෙයක් මෙතන නැහැ. මට ඔය පින්වතුන්ලාගේ ගෞරවයක් හෝ වෙන කිසිම දෙයක් අවශ්‍ය නැහැ. මේ හැම දෙයක්ම කරන්නේ මේ පින්වතුන්ලාට මේ ධර්මයේ නිවැරදි ආකාරයෙන් සම්ප්‍රේෂණය කරන්න. වෙන කිසිම පුජ්‍යලික අවශ්‍යතාවයක් හෝ වෙන කිසිම දෙයක් නැහැ. නිසි ආකාරයෙන් මේ පින්වතුන්ලාට කොහොමද මම ලැබපු අවබෝධය සම්ප්‍රේෂණය කරන්න කියන එකට අවශ්‍ය කරන පරිසරය හදලා දීමක් පමණයි මම මේ පින්වතුන්ලාට නීති රීති දානවෝ මේ විදිහට මේ පින්වතුන්ලාට දැනෙනවා නම් ඒ සිදු කරන්නේ. හොඳයි. ඒක නිසා කවුරුවත් වරදවා වටහා ගන්න එපා. මේ පිළිබඳ ඒක මම ඉතා කාරුණිකව ඉල්ලනවා. මට හැම වෙලාවෙම යම් දෙයක් කරනවා නම් කියනවා නම් වෙන දෙයක් සිදු කරනවා නම් මේ අත්තර සමූහය තුළින් ඒ හැම එකකම තියෙන එකම බලාපොරොත්තුව මේ පින්වතුන්ලා කොහොමද ධර්මයට ළඟා කරවන්නේ, මේ පින්වතුන්ලාට කෙලෙසද ධර්මයේ මාවත නිවැරදිව පෙන්වා දෙන්න ආදී කරුණු පමණමයි මා තුළ මගේ සිත තුළ පවතින. ඉතින් ඒ කටයුතු ටික තමයි පින්වතුන්ලාට විශේෂයෙන් මතක් කරන්න තියෙන්නේ. එහෙනම් මේ වැඩසටහනට යොමු වීමට මත්තෙන් මේ ඉන්න සියලුම දෙනා තම තමන් ඉන්න ස්ථානවල ඉඳගෙන හොඳ ගැඹුරු හුස්මක් අරගෙන ඒ හුස්ම තප්පර 10ක් පමණ ශරීරය තුල රඳවාගෙන සෙමින් පිට කරන්න. එහෙම 3 සැරයක් මේ පින්වතුන් සිදු කරන්න. මම මේ පින්වතුන්ලා ඒ කාර්යය සිදු කරනකොට මම කියන්න ඕන ටික කියන්න තව දේවල් ටිකක් කියන්න තියෙනවා. ඉන් අනතුරුව මේ පින්වතුන් හැදු වැඩු දෙමාපියන්ගේ සිට සියලුම ඉගෙනගත් ගුරුවරු ආදී මෙතෙක් කල මේ මාර්ගය තුල මේ ධර්ම මාර්ගයෙන් ඉදිරියට ඒමට මේ පින්වතුන්ලාට මාර්ගය පෙන්වූ සියලුම දෙනාට පින් අනුමෝදන් කරන්නේ එකෙන් අනතුරුව ඒ වගේම මේ පින්වතුන්ලා අතින් දැනුවත් හෝ නොදැනුවත්ව මේ සංසාර ගමන තුලදී ආර්ය උත්තමයෙකුට සිත කය වචනය කියන මේ තුන්දරින් වැරද්දක් සිදු වෙලා තියෙනවා නම් පළමුවත් දෙවනුවත් සමාව ගන්න මේ පින්වතුන් හොඳට සිතින් අදිෂ්ඨාන කරලා මේ මාර්ගයට පිවිසෙමු. මොකද මේ මාර්ගය තුල මේ පින්වතුන්ලා නිර්වාණයට සාක්ෂාත් කරවීමම තමයි මගේ ඒකායන අරමුණ. වෙන කිසිම දෙයක් නැහැ. නිර්වාණ මාර්ගයට මේ අවශ්‍ය කරන පාර පෙන්වීමයි අරමුණ. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕනේ අද දිනේ මේ උපදෙස් ටික ලබා දෙන ඉදිරි වැඩසටහන් තුළදී එසේ කරන්න වෙලාවක් යොදා නොගන්න නිසා මේ පින්වතුන්ලා මේ වැඩසටහන තුළ ඉන්නකොට බොහෝ සෙයින් අපි කියනකොට නිදිමත ගතිය, තීන මිද්ද ගතිය, ඒ වගේ දේවල් වේගයෙන් පැමිණෙන්න පුළුවන්. ඊට හේතුව තමයි ඊට හේතු ගොඩක් තියෙනවා. ඉස්සරහට යනකොට තේරෙයි ඒ අවස්ථාවේදී මේ පින්වතුන්ලා ඉන්න තමන් ඉන්න පොසිෂන් එක ඉන්න විදිහ පොඩ්ඩක් වෙනස් කරලා හෝ වතුර ටිකක් පානය කරලා හෝ ඒ වගේ දෙයක් ළඟ තබා ගන්න එවනේ නිදිමත ගතියක් හෝ වෙන දෙයක් ආවොත් ඒක වහාම නැති කරගන්න සාමාන්‍ය ස්වභාවය තමයි කියන්නේ ඒක. ඉතින් ධර්මය තුළදී බොහෝ දෙනා අපි පමණක් නෙමේ බොහෝ දෙනා මේ මාර්ගය තුළ ස්ථාවර මාර්ගඵලයක් සාක්ෂාත් කරගන්නකම් මේ නීවරණ ධර්මයන් තුළින් අපට පහර දෙනවා. ඉතින් ඒ දේවලුත් අවබෝධ කරගෙන අද අපි වැඩසටහන සඳහා පිවිසෙමු. හොඳයි පින්වතුනි. අද දිනේ වැඩසටහන තුළින් මම මේ පින්වතුන්ලා එක්ක අද මම වැඩසටහනේ ලින්ක් එක අභිධර්ම ගෲප් එකට පමණක් නැතුව අපේ සාමාන්‍ය ගෲප් එකට ලබලා දුන්නා. ඒකට හේතුව තමයි අද දිනේ කතා කරන මේ කරුණු සියලු දෙනාටම වැදගත් වෙනවා. හැම කරුණක්ම සියලු දෙනාට වැදගත් වෙනවා. නමුත් අභිධර්ම සමූහය තුළ ඉන්න පින්වතුන් පිරිස සුවිශේෂී ගමනක් යන්න තමයි පින්වතුන් ඒගොල්ලන්ගේ හැකියාවන් අහලා මම යම් නීති රීති මාලාවක් ආකාරයට පින්වතුන්ලාට යම් උපදෙස් මාලාවක් දීලා ඒ ඔස්සේ රැගෙන යනවා. ඉතින් මූලික වැඩසටහන් කීපයක් අපිට පුළුවන්
අපේ ප්‍රධාන ගෲපයට ලින්ක් එක ලබලා දෙන්නේ ඒ අයටත් මේකට සහභාගී වෙන්න. ඉන් අනතුරුව එතනින් එහාට යන වැඩසටහන් සඳහා ඒ ආකාරයේ ඒ ගෲප් වලට ලින්ක් එක ලබලා දෙන්නීමක් සිදු වෙන්නේ නැහැ. ඒක අභිධර්ම සමූහයට පමණයි එතනින් ඉදිරියට යන මූලික ටික අපි හැම වෙලාවෙම උත්සාහ කරනවා. මෙතන ඉන්න සියලු පින්වතුන් එක්කම හැම දිනාටම අවශ්‍ය ධර්ම දැනුම ලබා දෙන්න. හොඳයි. අපි මුල වැඩසටහන ආරම්භ කරමු පින්වතුනි. අභිධර්ම මාර්ගයට අපි පිවිසෙන්න කලින් මේ පින්වතුන්ලා අවබෝධ කරගත යුතු ධර්මතා කීපයක් පිළිබඳව මම මෙතනින් සාකච්ඡා කරනවා පියවරෙන් පියවරට. අද දිනේ බොහෝ දෙනෙක් මම බලාපොරොත්තු වෙනවා මේක සාකච්ඡා මාර්ගයෙන් උත්පත්ගෙන යන්න. මේ අහන ප්‍රශ්න වලට පින්වතුන්ලාට උත්තර දෙන්න පුළුවන්. දෙන උත්තරවලදී වැරදීම් වෙන්න පුළුවන්. මොකද මගේ අතින් මොනක් වැරදීම් වෙන්න පුළුවන්. ඒක තමයි ස්වභාවය. ඉතින් හැබැයි පිළිතුරු දෙන කෙනාට ඒක හැමදාම මතකයේ සිටීවි. මතකයේ තිබේවි. ඒක නිසා පිළිතුරු දෙන්න සමත් වෙන කෙනා මට හිතෙනවා වැඩි දෙයක් ග්‍රහණය කරගන්න හැකියාව ලැබෙයි කියලා. ඒක නිසා හැකි හැමදෙනාම මම අහන ප්‍රශ්න වලට මයික්‍රොෆෝන් එක ඔන් කරලා පිළිතුරු දෙන්න උත්සාහ කරන්න. ඒක තමන්ගේ ධර්ම මාර්ගයට හොඳ දෙයක් වේවි. හොඳයි. පින්වතුන්ලා අද අපි වීඩියෝ තාක්ෂණික ඔස්සේ එකතු වෙලා තිබෙනවා. ඉතින් මා මුලින්ම දැකපු පින්වතුනුත් ඇති. මා මේ ඔස්සේ දැකපු පින්වතුනුත් ඇති. සාමාන්‍යයෙන් කොහොමද මේ පින්වතුන්ලාට මා වෙනස් වෙලා වගේද පේන්නේ? එදා දැකපු විදිහටමද පේන්නේ? යම් දෙයක් තියනවද? වෙනස් වෙලා තියෙනවා. වෙනස් වෙලාද? මොකද්ද සවන් මහත්තයා තියෙන වෙනස ඔබතුමා දැකපු? ඔබතුමා ඉස්සලා දැක්කට වැඩිය ටිකක් පුෂ්ටිමත් වෙලා කියලා පේනවා. හොඳයි. ඉතින් අන්න මම මේ අද දිනේ සාකච්ඡාවට කරුණ කරගන්න වෙන එක තමයි දැන් පින්වතුන්ලා මුලින්ම මාව දැක්ක එක සමන් මහත්තයා මාව කීප සැරයක් මුණ ගැහිලා තිනවා කුජලි කතා කරලා තිනවා එතුමා මාව දැකලා මම වෙනස් වෙලා කියලා කිව්වා. එතකොට පින්වතුනි මේ මම මේ අඳිනේව පේනවද ඔබතුමන්ලාට හොඳට? පේනවද මේ රූප? ස්මාර්ට් ස්ක්‍රීන් එක පේනවද ඔබතුමන්ලාට හොඳට? වෙනම මම මගේ හරහා නැතුව මේවකින් පේනව නේද? පේනවා. එතකොට මට චිත්‍ර අඳින්න බෑ. නමුත් මේක තේරුම් ගන්න විදිහට මේකද පෙන්නන්නේ. දැන් මේ මම ඉන්නවා මෙතන. සමීර කියන කෙනා ඉන්නවා. දැන් මෙතනින් මේක ඔයගොල්ලෝ සාමාන්‍ය අපි දැන්ටත් යන්න නැතුව එතනින් මන්තා රූපයක් අඳිනවා. රූප ගැන එච්චර හිතන්න එපා. පුජ්‍යලිකව ගන්න එපා. මේ සමන් මහත්තයා. මොනද සමන් මහත්තයා මෙතන ඉන්නවා. සමන් මහත්තයා මොකද කරේ? මේකෙන් මාව දැකලා එතුමා මෙහෙම මේ ඇස් දෙකෙන් මා දිහා බලලා කිව්වා මං වෙනස් වෙලා කියලා. එතකොට කොහොමද මේ වෙනස වෙලා තියෙන්නේ? සමන් මහත්තයා කිව්වා විවිධාකාරයේ සුදු කළු වෙලා හෝ මහත් වෙලා හෝ කෙට්ටු වෙලා හෝ සුදු කළු වෙලා හෝ මොකක් හරි ස්වභාවයකට මං වෙනස් වෙලා කියලා කිව්වා. මෙන්න මේක තමයි අද දවසේ මම ගොඩක් ගැඹුරින් මේ පින්වතුන්ලා එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මෙන්න මේ වෙනස් වීම සහ මේ දැකීම. එතකොට පින්වතුන් හොඳට මේක දිහා මේ කියන කාරණාව මුලින්ම අවබෝධ කරගන්න ඕනේ. රූපය පිළිබඳ තියෙන නිවැරදි අවබෝධයම තමයි නිවනට යන්න අතිශයම මූලික වෙලා බලපාන. ඒක නිසා මේ පින්වතුන් හොඳට මේක ශ්‍රවණය කරන්න. හොඳට අවධානය වෙනස් කරන්න. එතකොට කොහොමද මුලින්ම අපි බලමු. දැන් මේ මොහොතේ සමන් මහත්තයා මාව දැක්කේ කොහොමද?
මේ මොහොතේ සමන් මහත්තයා මාව දැක්කේ වීඩියෝ තිරයක් ඔස්සේ. එතකොට අපි සජීවීව යම් කෙනෙක් දැක්කොත් අපි කියන විදිහට කොහොමද දකින්නේ? ඒ වගේම දැන් තමන්ගේ ගෙදර, තමන්ගේ සුරතලා, තමන්ගේ අම්මා තාත්තා, තමන්ගේ දුව පුතා, සැමිය බිරිඳ ආදී කොහොමද දකින්නේ කියන එක මුලින්ම අපි බලමු. හොඳයි. ඔන්න දැන් මේම තමයි සාමාන්‍යයෙන් අපි හිතන්නේ ඇහෙන් මෙහෙම දැකලා ඔන්න මාව අඳුනගත්තා. එතකොට ඇහෙන් පේන්නේ මොනවද? ඇහෙන් කෙනෙක් බැලුවම මොනවද පේන්නේ? ඇහෙන් බැලුවොත් මොනවද පේන්නේ? රූප කියන්නේ පේනවා සමහර මොනවද? රූප. රූප පේනවා. ඇහෙන් බැලුවොත් ඔන්න එක කියනවා රූප. තව මොන හරි තියනවද ඇහෙන් බැලුවොත් පේන්නේ? තව කවුරුගේ හරි උත්තර තියනවද ඇහෙන් බැලුවොත් දැන් එක්කෙනෙක් කියලා තියෙනවා රූප පේනවා. තව මොන හරි ඇහෙන් බැලුවොත් පේන ඒවා තියනවද? වර්ණ පේනවා. වර්ණ පේනවා. තව මොන හරි තියනවද පේන? තව උත්තර තියනවද? හා? ආලෝකය පේනවා. රූපය? එළිය ආලෝකය. ආලෝකය පේනවා. තව උත්තර තියනවද? තව උත්තර තියනවද? සෙවණේලි. සෙවණැලි. සෙවණැලි පේනවා. 4 සෙවණැලි. සෙවණැලි. තව හැඩතල. අපි මේ පහ ගමුකෝ දැන්ට. තවත් උත්තර ඒ වගේ හොඳයි. පිළිතුරු දෙනවා ඉතාම හොඳයි. මේක තමයි වියුත්තේ. මම හරිය කැමති සාකච්ඡා මාර්ගයෙන් මේක පවත්වාගෙන යන්න. ඒකයි නිහඬ තැනක මේක පවත්වමු කියලා කියමු. මේ කිව්වේ මුලින්ම අපි මේක යන්න මේ පිටුතුල්ලාට මම කියලා දෙන්නම් මූලික දෙයක් මේක හැමෝම දන්න දෙයක්. මේ අපි ඇහැ කියලා කියමුකෝ. ඔන්න මේ ඇස. මේ කළු බෝලේ තියෙනවා. මේ විදිහට තියෙන මේ ඇසේ නිකන් අපි මෙහෙම ඇහි හරක් කඩයක් වැදුනොත් අපි දන්නවා මෙන්න මේකට මෙහෙම පතිත වෙන යම් දෙයක් තමයි මෙතනින් හඳුනගෙන මේ විද්‍යාත්මක ස්වභාවයත් එක්ක මම මේක කියාගෙන යන්නේ. මෙතනින් හඳුනගෙන මෙතනින් මේ වැටෙන මොකක් හෝ මේ කියපු රූප හෝ ආලෝක හෝ මොකක් හෝ මේ වැටෙන එකක් මෙහෙම ඇස් දෙකෙන් මෙහෙම හඳුනගෙන මේක තුලින් හඳුනගෙන මෙතනින් ඔහොම මේ මොලේ මෙතන මොලේ තියෙනවා නම් මේ මොලේ දක්වා මෙන්න මෙහෙම යනවා කියලා මේවට තියෙන ස්නායු ඔස්සේ යනවා. මෙන්න මෙහෙම තමයි සයන්ස් එකෙන් අලුත් විද්‍යාව තුළින් නවීන විද්‍යාව තුළින් අපිට කියලා දීලා තියෙන මාත් ඉගෙන ගත්තේ මේක. මෙතන ඉන්න පින්වතුනුත් ඉගෙන ගන්න නැත්තේ මේක. මේ ගැන තමයි අපි දන්නේ. එතකොට දැන් මේ පින්වතුන් කියපු මේ රූප වර්ණ ආලෝක සෙවණැලි හැඩතල කියන මේවත් තුල නම් මේ පින්වතුන් විද්‍යාව තුළ ඉගෙන ගත්තේ. මෙන්න මේක තමයි විද්‍යාව තුළ ගත්තත් අපිට වෙන විදිහ මම පින්වතුන්ට කියලා දෙන්නම්. අලුත් විද්‍යාවෙනොත් මෙන්න මෙහෙම තමයි අපේ ඇහැට රූප පේනවා කියලා කියන්නේ. යම් දේවල් අද ප්‍රථම දවස් නිසා වෙයි ගැන එච්චර හිතන්න එපා පින්වතුනි. හරි දැන් මේ ඇහැ ඔහොම තියෙනවා. අලු බෝලේ තියෙනවා. එතන මෙහෙම තියෙනවා. මේ සයන්ස් එක ගැන මම කියන්නේ. දැන් මෙතන මේ හිතන්නකෝ මේ සමන් මහත්තයා S2 කියලා. තවත් හොඳයි එතකොට. මේ සමන් මහත්තයාගේ S2. එතකොට මෙන්න මෙතන මං හිටියා අර මං කලින් යන්නේ. මෙතන මං හිටියා. මම කියලා මේ පින්වතුන්ලාට මම කරලා මාක් කරලා දෙමු. හිටියාම මේ S2කට කොහොමද මාව ආවේ? මෙන්න මෙතන තියෙන ඉර හෝ වෙන ආලෝකයක් මාධ්‍යකින් හෝ ලයිට් එකක් මොකක් හරි එකකින් මෙන්න මෙහෙම ආලෝක කිරණයක් මගේ ශරීරයට පතිත වෙනවා. මෙන්න මෙහෙම. දැන් ඒක ඕනනම් ඔයගලන්ට පැට්‍රිකලි පෙන්නත හැකි.
දැන් මේක මාව දකිනවනේ මම මේ ලයිට් එක ඕෆ් කරොත් මොකද වෙන්නේ? නැතු යනවනේ මාව පේන්නේ. ඊළඟට මොකද වෙන්නේ? මේක පතිත වෙලා ආයි මෙන්න මෙහි ආකාරයට මොකද වෙන්නේ? මගේ සෙවණැල්ලක් නැවත ඇවිල්ලා මේ ඇසේ ස්පර්ශ වෙනවා. මගේ සෙවණැල්ලක් ආලෝකය මගේ ශරීරයටපත් වෙලා මගේ සෙවණැල්ලක් ඇවිල්ලා මේ ඇසේ ස්පර්ශ වෙනවා. එතකොට ඔන්න දැන් මුලින්ම මම මේ පින්වතුන්ලෙන් අහන ප්‍රශ්නයක්. පින්වතුන්ලා මේ වෙනකම් තමන්ගේ අම්මා තාත්තා දුව පුතා සැමිය බිරිඳ ඉඩ කඩම් ගහකොළ නිවස ෆෝන් එක මේ කී නොකී ආකාරයෙන් බොහෝ සෙයින් ඇති කරගෙන මේ දැක්ක මම මගේ කියලා හටාගෙන හදාගෙන තිච්චේවෑන් මේ පින්වතුන්ලා දැකලා තියෙන්නේ මොනවද හරියට? දැකපු දෙයක් මට කියන්න පුළුවන් මේ පින්වතුන්ලා දැන් හරි කැමතිනේ කියන්නේ මගේ දුව දැක්කොත් මගේ පුතා දැක්කොත් මගේ සැමියා දැක්කොත් මගේ බිරිඳ දැක්කොත් මගේ අම්මා දැක්කොත් මගේ පියා දැක්කොත් මගේ ගේ දැක්කොත් මගේ ෆෝන් එක දැක්කොත් ඒව දැක්කොත් කොහොමද ඇති වෙන හැඟීම් කියලා හිතන්නේ. එතකොට මම අහන්නේ දැන් මේ ආරම්භය මේ මෙතන ඉන්න මේ පින්වතුන් අද වෙනකන් දැකලා තින්නේ මොනවද? සෙවණැල්ල. ආලෝකයේ ප්‍රතිබිම්බයක්. ආලෝකේ ප්‍රතිබිම්බයක් හැම අවස්ථාවකදී. එතකොට මේ වෙනකම්ම මේ සංඥාවන් එතකොට දැන් මේ පින්වතුන්ලා හිතුව නේද ඇත්තටම දැන් මේ ඇහෙන් මේ මගේ අම්මා මේ මගේ තාත්තා මේ මගේ සැමියා මේ මගේ බිරිඳ මේ මගේ ගේ මේ මගේ වාහනේ මේ විදියට හිතුව නේද මේ පින්වතුන්? හැබැයි ඇත්තටම මේ වෙනකන් අපි මේ මගේ සන්තකයේ තියෙන මම කැමතිම දේ මම ආසම දේ මගේ මේ තාම අපි කතා කරන්නේ විද්‍යාව. තාම ධර්මයේ පැත්තට ආවේ නෑ. මේ සයන්ස් එක ගැන කියලා දෙන්න මේක ඕනම මේ සයන්ස් එක ගැන දන්න කෙනෙක් ඇහුවොත් මේ පින්වතුන්ලාට පැහැදිලි කරලා දෙයි ඇහැට රූපයක් පේන්නේ කොහොමද කියලා. එතකොට මෙච්චර කල් මේ පින්වතුන්ලා හැමදෙනාම පුදුම කැමැත්තකින් එකතු කරගත්ත පුදුම කැමැත්තකින් හදාගත්ත මේ පුදුම විදිහට මගේ කියලා හදාගත්ත මේ රූප තුල මෙතරම්කල් දැකලා තින්නේ මොනවද? වර්ණ සටහන්. වර්ණ සටහන්. පින්වතුන්ලාට දැන් මම අර පෙර කියපු මේ රූප සටහන දැක්කහම මොකක්ද හිතෙන්නේ? දැන් මේක දැන් පින්වතුන්ලා දැන් මේක දැකලත් ඇති දන්නවත් ඇති. දැන් මෙච්චර කල් මේ මගේ ගේ සැමිය බිරිඳ මගේ ළමයා මගේ අනිකුත් විදිහට මේ හදාගත්ත දේවල් කවදාවත් පින්වතුන්ලා දැකලා තියෙනවද? දැකලා තින්නේ මොකද්ද ඒක? අඩුම තරමේ ඒ දැක්කයි කියලා රූපයක් වර්ණයක්වත් නෙමෙයි මොකද්ද මේ? අඩුම තරමේ නිකන් අර මුලින්ම කිව්වාගේ අපිට මුලින්ම ඇවිල්ලා තියෙන්නේ අරකේ වැදිලා ආපු ආලෝකයේ පරාවර්තනය වීමක් විතරයි අපි මුලින්ම දැකලා තියෙනවා කියලා කියන්නේ. ඒකත් දැකලා තින්නේ කොතනද වෙනකන්ද පින්වතුන්? මේ ආලෝකයේ කියන මේ ආරෝපය ඇවිල්ලා තියෙන්නේ මෙන්න මෙතනට විතරයි. ඊළඟට මෙතන දැන් මොකද්ද වෙලා තියෙන්නේ? මේ කියන තැනින් දැන් මොකද්ද ගිහිල්ලා තියෙන්නේ? ස්නායු ඔස්සේ ගමන් කරන සංඥාවක් ගිහිල්ලා තියෙන්නේ. තාම සයන්ස් එක. තාම ධර්මයේ පැත්තට ආවේ නැහැ. අලුත් සයන්ස් එක විතරයි පින්වතුන්ලාට කියලා දෙන්නේ. එතකොට මෙතනින් දැන් මෙතනට වෙනකන් තමයි මේකේ හෙවණැල්ල දැන් මේ ආලෝකය මෙතනින් මෙතනට පතිත වෙලා මෙතනින් ආවිල්ලා ඊට පස්සේ මෙතනින් ආපු සෙවණැල්ල ඇස්වල වැදිලා තියෙනවා. ඒ මොනවද ඇවිල්ලා තියෙන්නේ? වර්ණයන් කියලා ආලෝකයන් විදිහට ඇවිල්ලා තියෙනවා.
එතකොට රූප කියන එකක් ගැන අපිට කතා කරන්නම අපහසුයි. මේක එක්ක තියෙන වර්ණ කීපයක එකතුවක්, ආලෝක රටාවල එකතුවක්. මෙතනට එනකන් ඇවිල්ලා තියෙනවා. එතකොට ඒක මෙතන ඉඳන් ගමන් කරේ මොකද්ද? මෙතන ඉඳන් දැන් මෙතනට එනකන් ආවා. S2 මේ මෙතනට එනකන් ඇවිල්ලා මෙතන ඉඳන් මෙහෙම මේ ස්නායු දෙකක් තියෙනවා. ස්නායුස්සේ මොනවද? සංඥා, සිග්නල්. ස්නායුස්සේ මොනවද? සංඥා. එතකොට පින්වතුනි මේ සාකච්ඡාවට මූලිකව අපි පිවිසෙනකොට මෙච්චර කල් මේ පින්වතුන් මම මගේ කියලා දකින්න කැමතියි කියලා හැම වෙලාවෙම කාමයන් රාගයන් පටිකයන් නිකී නොකී බොහෝ දේවල් හදාගත්තේ මොනවටද? මෙතනට ආව මෙන්න මේ කියන සිග්නල් එකකට. එතකොට වර්ණයන් එතන තියනවද? වර්ණෙනුත් නැහැ. එතකොට පින්වතුනි අපි සසරට ඇල්ලලා බැඳලා අපිව තද්ද කරලා තියාගන්නේ මොකද්ද? මේ රූප ටික. මේ රූපයන්ගේ නිසා තමයි අපිට සසර තද කරලා ඇදලා බැඳලා තියාගන්නේ අපිව. එතකොට මේ රූපයන් කියලා අපි මේ කැමැති වලින් මේ වර්ණ වලින් හදාගෙන මේ ඔක්කොම කරලා තින්නේ මොකටද පින්වතුනි? මෙන්න මේ කියන මොකකටද? මෙන්න මේ කියන සිග්නල් එකට. මේ සිග්නල් එක නිසා තමයි මෙන්න මේ සංඥාව නිසා තමයි මොකද්ද අපි කරලා තියෙන්නේ? මේ සංඥාවට තමයි අපි මොනවද හදාගත්තේ? කාමයන් හදාගත්තේ. මේ සිග්නල් එක නිසා මොනවද තව කරගත්තේ? රාගයන් හදාගත්තා. මේ සිග්නල් නිසා මොනවද අපි හදාගත්තේ? පටිගයන් හදාගත්තා. තව මේ විදිහට දිගට මොකද්ද කරලා තියෙන්නේ? අවසානයේ මේක දිහා බැලුවාම හදාගෙන තියෙන්නේ. දන්නේ නැතෝ පින්වතුනි සසරක්ම හදාගෙන තියෙනවා. සසරක්ම හදාගන්න මොකද උනේ? මොනවද බලපෑවේ? මෙන්න මේ ඇසින් ඇති කරපු මෙන්න අපි කියන සිග්නල් එක නිසා තමයි මේ සසරම මේ පින්වතුන් මෙච්චර කල් හදාගෙන තියෙන්නේ. සසර මෙච්චර විදිහට මේ පින්වතුන් කබරගොයි වුණාද, තලගොයි වුණාද, නිරසිතුන් වුණාද, ප්‍රේතයන් වුණාද, මනුස්සයන් වුණාද, වෙන දේවල් වුණාද මේ ඔක්කොම ඇති වෙන්න මොකක්ද හේතුව? මේක ඉන්න 99%ක්ම මේ පින්වතුන්ලාට හේතුනේ මෙන්න මේ සිග්නල් එක. රූපය කියන එක. යම් පින්වතෙක්ට පුළුවන් නම් මේ මොහොතේදී මේ රූපේ යථා ස්වභාවය අවබෝධ කරගන්න. මේ මොහොතේ මේ කියන දේ මේ රූපේ ඇත්ත නේද? මේකෙන් එන්නේ මේ සිග්නල් එකක් විතරයි නේද? මේ සංඥාවකට නේද? අපි මේ ඔක්කොම කරන්න කියලා මේ මොහොතේ මේ යථා ස්වභාවය අවබෝධ කරගත්තොත් මේ පින්වතුන්ලා නාතෙන්නේ අනාගාමී මාර්ගඵල. එසේ මෙසේ තැනක නෙමෙයි සෝවාන් මාර්ගඵලය නෙමෙයි. අනාගාමී කියන මාර්ගඵලය දක්වා අපි ඉදිරියට යනවා. සෝවාන්, සකෘදාගාමී, අනාගාමී කියන. ඉතින් එච්චරටම පින්වතුනි එච්චරටම අතිශයම වැදගත් දෙයක් තමයි මේ රූපේ අනිත්‍ය ස්වභාවය. ඒක නිසා මේ පාඩමේ තියෙන කොච්චර වැදගත්ද කියලා මේ පින්වතුන්ලාට මං හිතනවා තේරුම් යයි කියලා. රූපේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය මේ පින්වතුන්ලාට වටහා ගන්න පුළුවන් නම් රූපේ මේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය මේ පින්වතුන්ලාට වටහා ගන්න පුළුවන් නම් සෝවාන් වෙන්න බලාපොරොත්තු වෙන්නන් ඉන්නේ. කොතනද නතර වෙන්නේ? අනාගාමී කියන මාර්ගඵල. ඒක නිසා පින්වතුන්ලා හොඳට මතක තියාගන්න අපි මෙතරම් කල් මේ රැවටුනේ. අපි මෙතරම් කල් දැන් මේ ගත්තොත් ලස්සන ඇඳුම් ඇඳලා පවුඩර් දාලා කොණ්ඩ පීරලා
මේ රූපය කියලා අපි හිතාගෙන මේ ඔක්කොම කරලා තියෙන්නේ අපි කියලා දැන් අපි හිතෙන් හදාගත්ත රූපයක් තියෙනවානේ ෆොටෝ වලින් දැකලා. වෙනයම් හෝ මාධ්‍යයකින් අපි කියලා මවාගත්ත රූපයක් තියෙනවානේ. මේ මොකද්ද මේ මවාගෙන තියෙන්නේ? අපි කියලා මවාගෙන තියෙන්නේ අපි මේ ආලෝක ටිකනේ ආලෝකයක් මොකද්ද? ඒ වර්ණය කියලා මොකද්ද අපි හඳුනාගෙන තියෙන්නේ? ඒ වර්ණයත් අපි දැකලා තින්නේ අපේ ආලෝකයක් වැටිලා ඒකෙන් පරාවර්තනය වෙන හේව නැල්ල. එතකොට පින්වතුනි මේ පින්වතුන්ලාට පුළුවන් නම් මම මේ කියපු කාරණාව නිවැරදිව මානසිකාරය කරන්න. ඒ කියන්නේ මේක මම දන්නවා පින්වතුන්ලාට මේ කියපු මොහොතේ සියල්ලම ඔළුවට වටහා ගන්න පුළුවන් වෙයි කියලා මම පුළුවන් නම් ඉතා හොඳයි. සමහර පින්වතුන්ලාට පුළුවන් වේද බැරි වේද කියලා මම දන්නේ නැහැ. එතකොට මේකේ තියෙන යථා ස්වභාවය මානසිකාරය කරන්න පුළුවන් නම් මේ රූපය කියලා අපි දකින්නේ මේ පුජ්‍යල සත්ත්ව පුජ්‍යල විදිහට දකින්න දැන් ඉස්සරහට අපි යමු මේවා තියෙන ස්වභාවයන් ගැන අපි ගැඹුරින් කතා කරමු. අද මම මේ පෙරහුරුවක් විදිහට මේ වැඩසටහන මම පින්වතුන්ලාට කියන්නේ මේ අපි දකින මේ රූප කියන එක පිළිබඳ රූපය කියන එක පිළිබඳ පින්වතුන්ලා හැම වෙලාවෙටම මේ පින්වතුන්ලාට මානසිකාරය කරන්න පුළුවන් නම් මේ අපි රූපයක් කියලා හැම වෙලාවෙදිම දකින්නේ මේ රූපයක් කියලා අපි හැම වෙලාවෙදිම දකින්නේ ආලෝක පරාවර්තනය. තාම සම්මුතිය පැත්ත කියලා දුන්නේ නැහැ. මේ සයන්ස් එක විතරයි පින්වතුන්ලාට කියලා දුන්නේ. මොකද විද්‍යාව තුලින් මූලික දේ කියෙන්නේ. ඒක තුලින් කොහොමද මානසිකාරය ගොඩනගන්නේ කියලා මම කියලා දුන්නේ. මේ රූපේ කියලා අපි හැම වෙලාවෙම දකින්නේ ආලෝක පරාවර්තනයක් පමණයි. අපි කිසි දිනක සත්‍යයක් විදියට හිතන පුජ්‍යලයක් විදියට හිතලා මේ රූපයක් පිළිබඳ මානසිකාරයන් හදාගත්තොත් මානසිකාරයන් කියන්නේ මනසෙන් සිදු කරන කාර්යයන් සිදු කරොත් මොකද වෙන්නේ? මේ සසරක් ඇති වෙනවාමයි. මගේ පුතා, මගේ දුව, මගේ සැමිය, මගේ බිරිඳ, මගේ ගේ, මගේ ෆෝන් එක, මගේ කියලා මේ විදිහට පුජ්‍යලානුභාවයෙන් හෝ බැලුවොත් මේ බලන්නේ මොකද්ද කියලා මේ පින්වතුන්ලා මෙන්න මේ ආකාරයට හිතන්න පුළුවන් වුණා. මොනවද නෙමෙයි මේ සයන්ස් එක අද කරේ. ආරම්භයක් විදිහට කරේ විද්‍යාව. මේ වදින්නේ ආලෝකයේ වීමේ පරාවර්තනයක් විතරයි. මම කිසි දිනක මේ සත්පුජ්‍යල ස්වභාවයෙන් දකින භාණ්ඩයක් විදියට හෝ දකින කිසිම දෙයක් මම මේ හිතන ආකාරයෙන් දැකලා නැහැ. මේ ආලෝක පරාවර්තනයකට මං රැවටිලා ඉන්නේ. මේකත් එන්නේ මගේ ඇහෙන් ඇතුළට එන්නේ සිග්නල් එකක් විතරයි. මේ ආලෝකයක් සීමා වන්නේ ආලෝක පරාවර්තනයත් ඇසට පමණයි සීමා වන්නේ කියලා මේ පින්වතුන්ලාට හිතන්න පුළුවන් නම් මේ පින්වතුන්ලාට අවබෝධයක් ලබා ගන්න පුළුවන් නම් පින්වතුනි මෙතනින් එහාට මේ අවබෝධය ගත්ත ගමන් පින්වතුන්ලා ත්‍රිපිටකය අභිධර්ම පිටකය සියල්ලම අවබෝධ කරගත්ත වෙනවා. කරුණු කාරණා වශයෙන් මේක මෙහෙමයි කියලා කියන්න දන්නේ නැති වුණාට ඒ තුල තියෙනා වූ සියලුම අවබෝධය මේ පින්වතුන්ලාට සම්ප්‍රේෂණය වෙනවා. ඉතින් බලන්න පින්වතුනි මේක අපහසුද මේ පින්වතුන්ලාට නිවැරදිව හිතන්න. මේක මට කියන්න. ඕකේ. හරිම සරල දෙයක් නේද මම කියලා දුන්නේ. මේක රොකට් සයන්ස් මොනවත් නැහැ. ගැඹුරු වචන මොනවත් නැහැ. පාලි මොනවත් නැහැ. ඉතාලම සරලම දෙයක් විතරයි මෙතන තියෙන්නේ. ආලෝකයේ ගමන් කරන ක්‍රියාවලියක් විතරයි මේ පින්වතුන්ලාට අද පැහැදිලි කරන්නේ. හොඳයි. ඉතින් මේ පිළිබඳ කාට හරි ප්‍රශ්න ගැටලු තියෙනවද මේ කියලා දුන් ක්‍රියාවලිය ගැන? අද ධර්මයේ පැත්තට වඩා ආරම්භයක් විදිහට මම විද්‍යාව පැත්තෙන් කියලා දුන්නා. මේ කියලා දුන්නේ ටිකේ කාට හරි නොතේරෙන
පැටලි සහගත දෙයක් තියෙනවා නම් ප්‍රශ්න අහන්න මං ටබල් දෙනවා මේ වෙලාව. මේ කියලා දුන්නේ ටිකේ. ඉස්සරහට ටික කතා කරමු. නෑ. තියනවාද කාට හරි? මට පේන්නේ නෑ වගේ කවුරුවත්. නෑ. ආලෝකයක් නොමැති තැනකදී වූද සංඥාවක් ඇති විය හැකිද? ඔව්. මම ඒකට දීර්ඝ උත්තරයක් දෙන්න ඕනේ දෙයක්. නමුත් කෙටි උත්තරයක් ලබලා දෙන්නම්. මේ දේවි සිදුවෙන්නේ මෙහෙමයි. අපිට ශරීරයේ තුලට සංඥා ලබා ගන්න ප්‍රධාන ස්ථාන තියෙනවා ඇහැ, කන, දිව, නාසය, ස්පර්ශ කියලා ආයතන ටිකක් තියෙනවා. ඉතින් ඒ තුලින් තමයි ඒවා අපි කියනවා ආයතන කියන්නේ කම්පැනි. කම්පැනි කියලා කියන්නේ යම් නිෂ්පාදනයක් කරන දේවල්. ඔයගොල්ලෝ දන්නවා. ඔයගොල්ලන්ගේ ආහාරියත් මොකක් හරි කම්පැනි එකක් තියෙනවා නම් ඒකේ මොකක්ම හරි යම්කිසි නිෂ්පාදනයක් සිදු කරනවා. යම් දෙයක් සිදු වෙනවා. එතකොට අපිට තියෙන ආයතන ටික තමයි ඔය මං කිව්වේ. එතකොට ඒ අහපු ප්‍රශ්නෙට අනුකූලව මම දැක්කේ නැහැ කවුද කියලා ඇහුවේ. අපි කියන්නේ ඇහැ කියන ආයතනයට ආලෝකය නොමැති අවස්ථාවල මොනවද වෙන්නේ කියන එක මම හිතන්නේ ඇහුවේ. ඒක නේද ඇහුවේ? මම හිතන්නේ ඒක තමයි ප්‍රශ්නේ. ඔව්. ඇහැ කියන දැන් අපිට ඔක මට මේක දෙවිදිහකට පැහැදිලි කරලා දෙන්න වෙනවා. ඒක තමයි උපතින් ඉඳන්ම ඇස් පේන්නේ නැති පුජ්‍යලයක් සහ ආලෝකය නැති වෙච්ච වෙලාවකදී සිදුවෙන ක්‍රියාවලිය ගැන මේ දෙක පැහැදිලි කරලා දෙනවා. ওই දෙකෙන් මොකද්ද දැනගන්න ඕනේ? උපතින් ඉඳන් පේන්නේ නැති කෙනෙක්ද නැත්නම් ආලෝකය නැති වුණාම වෙන දෙයක්ද? ආලෝකය නැති වුණාම වෙන දෙයක් කියන තමයි මනසට මගේ ආවේ. හොඳයි. ආලෝකය නැති දේ නම් ඒක ඉස්සරහට පැහැදිලි වෙන තව එක කොටසකට එක්ක තමයි චුට්ටක් කියලා දෙන්න වෙන්නේ තේරුම් ගන්න. දැන් අපි කතා වුණා ඇස් දෙකේ මෙහෙම මෙතනට මෙහෙම ඇවිල්ලා මෙතනට එනකම් ආලෝකේ එනවා. කොට මෙතනින් ඔහොම ගිහිල්ලා තන්ට මොලේට යනවා කියලා සයන්ස් එකෙන් අපි ධර්මයට ඉස්සරහට යෑතු. නමුත් මේක පැහැදිලි කරන්න ඔබතුමා ප්‍රශ්නේ පැහැදිලි කරන්න ධර්මයේ කොටසක් එක්ක යන්න ඕනේ. ඉස්සරහට ගැඹුරින් මේ සාකච්ඡා කරනවා අද්දිනේ මේ. ඒ කියන්නේ මේ ප්‍රැක්ටිස් එකක් විදිහට යන නිසා මම මේක නතර කරන්න හදුවේ. නමුත් ඔබතුමා ප්‍රශ්නෙත් එක්ක මේක කියලා දෙන්න වෙනවා. නැත්නම් මට වෙන විදිහක් නැහැ. එතකොට මෙතන අපි සත්‍යයක් ඇඳා එතකොට මේක වෙන්නේ මෙහෙම මෙතනින් ඇවිල්ලා මෙහෙම ආලෝක පරාවර්තනයක් වුණා. එතකොට ඔබතුමා අහන ප්‍රශ්නේ මෙතනට ආලෝකය මෙතනින් නොවුනොත් මොකද වෙන්නේ? ආලෝකය නොවුනොත් මෙතනින් නම් මෙතනට මේ වගේ තමයි. ආලෝකය නැත්තම් එයා අන්ධ කෙනෙක් වගේ තමයි. මොනවත් පේන්නේ නැහැ. සංඥා හදා ගන්න අවශ්‍ය කරන කිසිම දෙයක් වෙන්නේ නැහැ. තද කළුවරක් වගේ දෙයක් විතරයි පේන්නේ. එතකොට මේ වගේ වෙලාවල් වලදී මෙහෙම ආලෝකය නැති වෙලාවල් වලදී අපි ඇයි භාවනා කරනකොට ඇස් දෙක වහන්නේ කියලා කියන්නේ? ඒ මොකද? එතකොට මොකද? අපි ඇහැ තුලින් ලබා ගන්නා සංඥා ආලෝකය ඔෆ් නතර කරලා දාන්න ඕනේ. එතකොට ඇහැ අපි කියන එතකොට ඇස වහලා දැම්මහම ආලෝකය නැහැ. ආලෝකය නැහැ කියන්නේ රූපේ නැහැ. හැබැයි අපි ඇහැ වැහුව තනින් රූපේ නතර වෙනවා 100%. නැහැ. වෙන්නේ එම මොහොතේ සජීවී රූප. මේක තුලින් කරන්නේ එම මොහොතේ මේ අපේ ඇස් ඉස්සරහා තියෙන මොකක් හෝ යන්ත්‍රයක් හෝ අපේ මේ දෘෂ්ටි විතාණයට පෙනෙන පරාසය. සාමාන්‍යයෙන් හිතුවොත් මේ දෘෂ්ටි විතාණයට පේනවා කියලා මේ දෘෂ්ටි විතාණයට
මෙහෙම මේ ප්‍රමාණය පේනවා කියලා ඇහැ විවෘත කරලා තිනකොට මෙතන තියෙන මේ සියලු දේවල් මේකට මෙහෙම මේ ඇස් දෙකට ගහණය වෙනවා. එතකොට ඇස් පිහාට මගින් මෙහෙම ඇහැ වැහුවත් එකයි මේකට ආලෝකය පතිත වීම නැවතුණත් එකයි. එතකොට මේ දෙකෙන් අපි හිතමු ඔන්න දැන් ඇස් දෙක වැහුවයි කියලා දැන්ට. නිකන් අපි අවබෝධයක් ගන්න ඔන්න එතකොට මේක පිටිපස්සෙන් ඔන්න සිග්නල් යන එක දැන්ට නතර කරා. ඔන්න දැන් ස්ටොප් කරා. එතකොට මොකද වෙන්නේ? අන්න ඒ වෙලාවට තමයි රූප ගන්න අපේ තවත් ලස්සනට මේක හදලා තියෙනවා මනෝ ඉන්ද්‍රිය. නිකන් පින්වතුන් හිතන්න හිත කියලා හිතන්න. ඔන්න හිත ක්‍රියාත්මක වෙන වෙලාව. මොකද කරන්නේ? අන්න දෙන වහපු ගමන් අරයාගේ දේවල්, අද වෙච්ච දේවල්, අපි කරපු දේවල් මේ ඔක්කොම පම්ප් කරලා මේක තුල කලින් ඒවපු රෙකෝඩින් මෙන්න මේ හાર્ඩ් ඩිස්ක් එකේ තියෙනවා. නිකන් හිතුවා. මේ කලින් රෙකෝඩින් ටික මේකෙන් ඒවපු රූප වල රෙකෝඩින් ටික ඔක්කොම මේක ඇතුලේ ගබඩා වෙලා තියෙනවා. මෙන්න මේ රෙකෝඩින් ටික මොකද කරන්නේ? ඒ වෙලාවට එළියට දානවා. එතකොට මෙතනින් රූපය යන්නේ නැහැ. ආලෝකය නැති වෙච්ච ගමන් මෙතනින් රූපය යන්නේ නැහැ. හැබැයි අර මං කලින් කිව්වා වගේ මොකද? අපි ගාව තියෙන ලස්සන හાર્ඩ් ඩිස්ක් එකක්. හાર્ඩ් ඩිස්ක් එකක් තියෙනවා. මේකේ තියෙනවා ටෙරාබයිට් හිතා ගන්න බැරි ටෙරාබයිට් ගාණක් තියෙනවා අන්ලිමිටඩ් එකක්. මේකේ තියෙන data මොකද කරන්නේ? ඒවලා ඔන්න ඒ වෙලාවට අපේ මොකද කරන්නේ? දිගට ඉමේජ් විදිහට එවනවා, වීඩියෝ විදිහට එවනවා, වොයිස් විදිහට එවනවා, හැම විදිහකටම මෙහෙට එවනවා. ඇවිල්ලා ආයි මොකද ගන්න මේ ඔස්සේ ආයි සසරම හදනවා. ඉස්සරහට හදනවා. අපි පින්වතුනි හොඳට මතක තියාගන්න කිසියම් මොහොතක අපට සිත නතර කරන්න පුළුවන් නම් සිතට මේක නතර කරන්න මොකද්ද කරන්න ඕනේ? අවසානයේ අපි විද්‍යාවෙන් මම අද ඉවර කරන්න හිටියේ නම් සවන් මහත්තයා ප්‍රශ්නෙත් එක්ක නැවත ධර්මයේ පැත්තට යොමු වෙන්න වෙනවා අද දිනේ. මේක ඉදිරියේදී අපි වෙනම කතා කරන්න හිටියේ අද දිනේ මේ ප්‍රතිශේෂණයක් එන්න. අපට ඕනෑම මොහොතක මේක සිතන මේක නතර කරන්න ඕන නම් අපට මොකද්ද නතර කරන්න ඕන නම් මේකට කරන්න ඕන? ආහාර දෙන එක නතර කරන්න ඕන. ආහාර දෙන්න තමයි මේක මෙහෙම මේ ආහාර මොකද වෙන්නේ? ආහාර කියන්නේ මෙහෙම බැලුවොත් සසර මේ උඩට ආහාර ගත්තොත් මෙන්න මෙහෙට දික් වෙනවා. මෙහෙට ගත්තොත් මෙහෙට දික් වෙනවා. සසර හැදෙන්නේ නිතරම මේ සිතට දෙන ආහාර වලින්. මෙහෙම දිගට මෙහෙම හැදීගෙන යන්නේ මොකක් නිසාද? මෙන්න මේ කියන ආහාර නිරන්තරයෙන් දෙනකොට මේක නිරන්තරයෙන් හැදෙනවා. එතකොට යම් කිසි කෙනෙකුට මේ සසර ගමන නතර කරන්න ඕන මේ මෙහෙම හැදිලා මේක යම් තැනකින් නෑ මම මෙතනින් එහාට යන්න දෙන්නේ නෑ කියලා මෙතනින් ස්ටොප් කරන්න ඕන. මොකද කරන්න ඕන? මෙන්න මේ ආහාර දෙන එක නතර කරන්න ඕන. මේකේ තියෙන සුවිශේෂත්වයක් තියෙනවා පින්වතුනි හරිම හොඳම දෙයක්. අපි නරකනේ ගොඩක් ගැන කතා කරන්නේ මොකද්ද? මේකට ආහාර දීම එක ෂණයකට හරි නතර කරන්න පුළුවන්. එක තප්පරයකට මිලිසෙකන්ඩ් ගානකට හරි මේක ස්ටොප් කරන්න පුළුවන් නම් මොකද වෙන්නේ? මේකේ සසර එතනින්ම නතර වෙනවා. මේ සිතට එක මොහොතක්වත් ඉන්න බෑ ආහාර නැතුව. ආහාර නැති වෙනවා කියන්නේ මේක කන්ටිනියුටි එක. ඒ කියන්නේ අර හැදෙමින් කැඩෙමින් පවතින ස්වභාවය කරගෙන යන්න බැරි වෙනවා. එයා එම මොහොතේම මොකද්ද කරන්නේ? මේ යන මාර්ගයේ මෙතනින්
මේ සිත නතර වෙනවා. ඕනෑම කෙනෙක්ට එක මිලි සෙකන්ඩ් ගානක්, ඒ කියන්නේ තප්පර දශමෙන් පංගුවක් හෝ සිතුවිලි නතර කරන්න පුළුවන් නම් එතනින් ඔබට සිතට ජීවත් වෙන්න, සිතට පැවැත්මට අවශ්‍ය කරන කිසිවක් සකස් වෙන්නේ නැහැ. හැබැයි ඉතින් ඒක තමයි කරගන්නත් බැරි. අපි ඇස් වැහුවත්, ආලෝකය නතර කරත්, කන් වැහුවත්, ශබ්ද වැහෙන විදිහට කන් වලට මොන හරි හවි කරගෙන හිටියත්, මොන දේ නතර කරත් අර ඇඟ ඇතුලේ තියෙන මනෝ ඉන්ද්‍රිය තුලින් අන්ලිමිටඩ් ස්පේස් එකක් තියෙන හાર્ඩ් ඩිස්ක් එකක් වගේ හැම වෙලාවෙම මොකද කරන්නේ? දත්තයන් එවල සසර හදනවම තමයි. චිත්තචෛතසික ගොඩනගමින් සසර දිගට පවත්වාගෙන යනවා. ඒක තමයි අර ඇස් වැහුවා, ආලෝකය නැති වුණා, ඒ ස්වභාවයන් තුළදී ඒක සිදු වෙන්නේ නැහැ. මම හිතන්නේ පැහැදිලි සමන් මහත්තයා. වීම පැහැදිලි මහත්තයා. ඔය පුතනකට ගෙනිච්ච එක කොම්පේ. හොඳයි. තව ඒ වගේ ගැටලු තියෙනවද මොන හරි? මහත්තයා මේ අපි කියන්නේ උපන්දා ඉඳලා අපි දකින්නේ මේ අම්මා තාත්තා සහෝදරයා සහෝදරිය ඥාතීන් පටවින් එස කියලා තමයි කියන්නේ අපිට දැනෙන්නේ අද වෙනකම්ම පටවි ධාතුව විදිහට. එතකොට මේ සංඥාවයි පටවි ධාතුවයි අතර වෙනසින් කොහොමද ඒක අඳුනාගන්නේ? ඒකේ කොහොමද තියෙන වෙනස එක? සංඥාව සහ පටවි ධාතුව මේ පිළිබඳ මේ කියන්නේ ඉදිරියේදී නම් ගැඹුරින්ම අපි පැහැදිලි කරනවා. නමුත් ඔබතුමා ආපු ප්‍රශ්නෙට පිළිතුර ලබා දිය යුතු නිසා මම කෙටි පිළිතුර ලබා දෙන්නම්. ඒකේ මේ මම උත්සාහ කරනවා අවශ්‍ය කරන මේ ඔබතුමාට තේරුම් ගන්න මූලික අවබෝධය ලබා දෙන්න. නමුත් මේ පිළිබඳ ගැඹුරු අවබෝධය ලබා දෙන්න අපිට ඉස්සරහ පාඩම් වලදී තමයි හැකියාව ලැබෙන්නේ. එතකොට මේකෙදි ඔබතුමා අහපු ප්‍රශ්නේ තියෙන දෙයක් තමයි එක අපි මේක හරියටම පටවි ධාතුව. අනිත් එක අපි මෙතනින් කියමු සංඥාව. එතකොට පටවි ධාතුව කියලා අපි හඳුන්වන්නේ ඕනෑම දෙයක. දැන් මම ගත්තොත් මගේ මෙහෙම අසු වෙන ස්වභාවය. මේක අසු වෙන ස්වභාවයක්. එතකොට තද ඕනෑම දෙයක කියන්නේ තද ස්වභාවය වැඩි ඕනෑම දෙයක පටිඝ ස්වභාවය වැඩි. දැන් කළු ගලක් ගත්තොත් පටිඝ ස්වභාවය ගොඩක් වැඩි. දැන් අපේ සමගත්තත් ටිකක් එබෙනවා වෙනස් වෙනවනේ. මෙහෙම. එතකොට ඒකේ පටිඝ ස්වභාවයේ කළු ගලට සාපේක්ෂව අඩුවීමක් තියෙනවා. එතකොට අපි ගොඩක් වෙලාවට අර අපේ දමිත් මහත්තයා හිතුවා වගේ මේ පටවි ස්වභාවය තමයි සමහර වෙලාවට ගොඩක් දෙනා පෙනීම හෝ සංඥාව කියලා හඳුන්වන්නේ. ගොඩක් වෙලාවට අපි හිතනවා අපිට අතට අහු වුණාම ඒක අපට පෙනෙන දේම තමයි කියලා. නේද දමිත් මහත්තයා? ඒකෙන් නේද ඔබතුමා ඇහුවේ? ඒ කර්මණු කරගෙන නේද? ඒ කර්මණු කරගෙන තමයි. හරි. ඒ කර්මණු. එතකොට මේක පින්වතුනි අපි සත්තු වෙන මිනිස්සු විතරක් නෙමෙයි බොහෝ දෙනා පටලවා ගන්න තැනක් තමයි ස්පර්ශය එක්ක තමයි අපි ගොඩක් වෙලාවට අරමුණු කරගන්නේ. මේ අපිට ඇහැට පේන දේ අපි ස්පර්ශ කරා කියලා. එතකොට පින්වතුනි මම මේ පින්වතුන් දැන් මේ ප්‍රශ්නෙට දීර්ඝ උත්තරයක් තමයි මට නිතරම ඔළුවට එන්නේ. නමුත් මම ගොඩක් කෙටි කරලා උත්තර දෙන්න ඕන. 9ට මම අටසටහන් නතර කරපු ඉන්න නිසා මේ පටවිය අපි හිතමු අපි නිකන් හිතමු තව සරල විදිහට මේකට උත්තරයක් ගමු. මේක බෝලයක් කියලා හිතන්න. එක බෝලයක්. මේ බෝල් එක. එතකොට මේ බෝලේ අපි හිතන ටෙනිස් මේ අපි ගහන බෝලයක් කියලා. එතකොට මේක අපිට අතට අහු වෙනවා රවුම් විදිහට. දැන් මම ඇඳලා පෙන්නුවා රවුම් විදිහට. එතකොට මේ බෝලෙම අපේ අතේ ස්පර්ශෙත් එක්ක අපිට හරි මේක පාට අපි හිතමු ග්‍රීන් කියලා, කොළ පාට කියලා.
කොළ පාට බෝලයක්. අපි ටෙනිස් ගහන කොළ පාට බෝලයක්. එතකොට මේ බෝලේ පින්වතුනි මෙහෙම්මම දැන් අපි හිතනවා කොළ පාටයි රවුම් පුෂ්ඨය තියෙනවා එහෙම කියලා. මේ ගෝලයම එතකොට අපට ආපු සංඥාව කොහොමද? මිනිස්සු. එතකොට මේකෙන් මම හිතනවා සරල පැහැදිලි කිරීමක්. කොළ පාටයි රවුම් අපි දන්න විදිහට මේ සත්පුජ්‍යල විදිහට මේ සම්මුතික විදිහට ගත්තහම කොළ පාටයි රවුම් වටේ දාර තියෙනවා. කොළ පාටයි රවුම් වටේ දාර තියෙනවා. බෝල් ගහන්න පුළුවන්. ක්‍රිකට් ගහන්න පුළුවන්. ක්‍රීඩාවකුත් තියෙනවා. ඔන්න අපට එන සංඥා ටික මේක බැලුවා. මේ අපට පේන විදිය පටවි ධාතුවත් එක්ක අපි ස්පර්ශෙත් එක්ක මෙන්න මේක එතකොට මේක දෙකක් තියෙන. එතකොට එක තමයි එතකොට සංඥා වැරදිනේ සිංහල දන්න කෙනෙක් සංඥාවයි මොකක්ද අනිත් එක පටවි ධාතුවයි. එතකොට මේ දෙක එකතු වුණාම මේ විදිහට අපි දකිනවා. එතකොට හැම කෙනාටම ටෙනිස් බෝලයක් දැක්කොත් ඔය මං කියන දේවල් ටික තමයි ඔළුවට එන්නේ. දැන් මේ දමිත් මහත්තයා කියපු ප්‍රශ්නෙට උත්තරයක් මේ හොයන්නේ. එතකොට මේකම මේ ටෙනිස් බෝලෙම පින්වතුනි මෙතන මම මෙහෙමම තියලා මේක දිහා බලනවා ශ්‍රේයසකින්. එතකොට අපට එන සංඥාව සහ පටික ස්වභාවයක් හෝ ඒකත් එක්ක කොහොමද වෙනස් වෙන්නේ? අපි ඇහැ ශ්‍රේයසකින් බලලා අපි ස්පර්ශ කරනවා. එතකොට ශ්‍රේයසකින් මේක කොහොම පෙනේද අපිට? කොහොමද සමහරට නිකන් පෙනෙන එකක් වනේ සමහර විට. කළු පාටට නිකන් නිල් පාට කොලයක නිකන් මේ එකක් වගේ පෙනේ. ශ්‍රේයසෙන් බැලුවා. එතකොට කොහොමද අපි මේවකින් ඇල්ලුවාම අපිට මේ රූපෙ දිහා බැලුවාම එතකොට මේ විදිහට අපිට ගහණය වෙන්නේ. දැන් ඔබතුමා ප්‍රශ්නේ වගේ මේක අපි දැන් අපි එතකොට අතින් අල්ලලා ගන්න ස්පර්ශය සහ ආලෝකයෙන් ලැබෙන සංඥාව. එතකොට කොච්චර වෙනස් වෙනවද? එතකොට ඕක එකක්. ඊළඟට මම තව උදාහරණයක් ගන්නම්. අපි කියමු මස් කට්ටක් තියෙනවා. මේ මස් කට්ට පඨවි ප්ලස් සංඥාව එකතුව සංඥාව තුලින් බැලුවාම මොකද වෙන්නේ? අපිට පේනවා මේ විදිහට. එතකොට මේක දිහාම බලනවා බල්ලෙක් බැලුවාම කොහමද පේන්නේ මේක දිහා? අපිට පේන්නේ මේක රතු පාටින් නම් ඌට පේන්නේ මේක අපිට පේන්නේ පාටට වඩා සම්පූර්ණයෙන් වෙනස්. එතකොට ඌට හැදෙන සංඥාව මීට වඩා සම්පූර්ණයෙන් වෙනස්. එතකොට පින්වතුනි මේක තුලින් මම පින්වතුන්ලාට කියලා දෙන්නේ හැම වෙලාවෙදීම අපි විසින් මේ ආයතන ටික වෙන වශයෙන් අපි අවබෝධ කරගන්නේ නැහැ. අපි ගොඩක් වෙලාවට හිතනවා අපේ ස්පර්ශය පඨවි ධාතුව තුල තියෙන ස්වභාවය තමයි අපි ස්පර්ශ කරන්නේ. ඒක තුල තමයි සංඥා තියෙන්නේ. එහෙම වුණා නම් අපිට ගැබිනි මව කෙනෙක් ඉන්නවා නම් අපිට අවශ්‍ය වෙන්නේ නැහැ ඔය ශ්‍රේයසක් ස්කෑනර්සක් වගේ දෙයක්කින් අපිට බලන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට අපිට අපේ ඇස භාවිතා කරලා මේ සංඥාව හදා ගන්න පුළුවන්. හැබැයි අපි ස්කෑනර්ස්කින් බලලා මොකද කරන්නේ? මේ විදිහට තියෙනවා මේ විදිහට කුස තුල තියෙන මෙහෙම කියලා අපි සංඥා හදා ගන්නවා. එතකොට
මේකේ ගැඹුරට යන්න ගියොත් මට මේවා ටික ඉස්සරහට අපි මීට වඩා ඉතාම හොඳට ඔබතුමාට මේක පැහැදිලි වෙයි මේක තුල යද්දි. එතකොට හැමතිස්සෙම අපි මේ පටවි ධාතුව ස්පර්ශය එකතු කරන රූපයත් එක්ක. ඒක තමයි සසර තවත් දික්කෙන් හේතු. එතකොට අපි රූපයක් කවදාවත් දැකලා නැහැ. මේ සංඥාව හදාගන්න මොකද්ද? මේකට වැටෙන ආලෝකය නැවත පරාවර්තනය වීමක් නිසා තමයි මේ බල්ලත් හදාගන්නේ. මිනිස්සෙක් වන අපිත් මෙතන මේ සංඥාව හදාගන්නේ. මෙන්න මේ වර්ණය ආලෝකය පරාවර්තනය කියන්නේ. මේ දෙගොල්ල මෙහෙමයි. පරාවර්තනය කියන්නේ. එතකොට මේ අපි හිතනවා මේ අපි දකින්නේ මෙන්න මෙහෙම ස්වභාවයකින් මෙහෙම මේ ස්වභාවයකින් මෙහෙම තියෙන මේ මස් කට්ට. එතකොට ඒ දකින්න එක තමයි අපි ස්පර්ශ කරන්න කියලා. නමුත් පින්වතුනි මේක 100%ම වෙනස්. මේ අපි දකින්න දේ කවදාවත් ස්පර්ශ කරන්නේ නැහැ. අපි හිතනවා මේ අතේ ගෑවෙන මේ ස්නායු පද්ධතියත් එක්ක මේ වෙන දේවල් තුළ මේ පටිඝ ස්වභාවයත් එක්ක මොකක්ද හිතන්නේ මේ අතේ ස්පර්ශෙත් එක්ක ගෑවෙන පටිඝ ස්වභාවයත් එක්ක මේ තමයි මස් කට්ටක් කියලා කියනවා. හැබැයි මේක තුල දෙයක් නැත්තේ නෑ. මේක පටිඝ ධාතුවෙන් සෑදිච්ච යම් දෙයක් තියෙයි. ඒක ඉස්සරහට අපි ගැඹුරින් පැහැදිලි කරනවා. යම් දෙයක් තියෙයි. හැබැයි අපි මේ ඇහෙන් දකින මේ වර්ණමාලාව සමග අපි ස්පර්ශය එකතු කරලා මස් කට්ට කියන එක හදා ගන්නවානේ. හැබැයි මේ පින්වතුන් හොඳට මතක තියාගන්න මේ පටිඝයක් විදිහට අපි පඨවි ධාතුව ස්පර්ශ කළා මේ ස්පර්ශ කරන එකයි දකින්න රූපය අතර සෑහෙන වෙනස් පරතරයක් තියෙනවා. ඒක මම හිතනවා අපි ඉස්සරහට දමිත් මහත්තයා කතා කරන්නේ තෝක් ගැනම තමයි වෙන දේවල් ගැන තමයි. චිත්ත චෛතසිකයන් ඇතුළු ඒවැ ධාතුන් පිළිබඳ තමයි ගැඹුරෙන් පරීක්ෂා කරන්නේ. සමහර විට ඔබතුමාට මේක පැහැදිලි වෙන්නේ නැති 100% පැහැදිලි නොවි තියෙන්නත් ඇති මේකේ තියෙන වෙනස්කම් ටික දැනට මම අපි තියෙන අවබෝධය අනුව තමයි පින්වතුන්ලාට හැමෝටම පැහැදිලි වෙන විදිහට කියලා දුන්නේ. නමුත් ඉදිරියේදී මේවා පිළිබඳ බොහොම ගැඹුරින් කියලා දෙනවා. එතකොට මම හිතන්නේ මේ ප්‍රශ්න ගොඩාක් දුරට ඔබතුමාට විසඳෙයි. ඔය ප්‍රශ්න. දැනට යම් අවබෝධයක් තියාගන්න මෙන්න මේ කාරණේ. මොකද අපිට මේ හැමදේම දැන් බල්ලෙකුටත් පේන විදිය, X-ray එකක් බැලුවොත් පේන විදිය, ස්කෑන් එකක් බැලුවොත් පේන විදිය. එතකොට මේව වෙනස් වෙන්න බෑ. එහෙනම් අපිට පේන්නේ සංඥාව නිවැරදි කරන්න හැමදෙනාටම පේන සංඥාව වෙනස් එක විදිහ වෙන්න ඕනේ. ඒ වගේම මේ ධාතුවේ තියෙන පටිඝ ස්වභාවය මේ පටවි ස්වභාවය අපේ සමට ස්පර්ශ වෙන එකෙන් අපි හිතනවා මේක මෙහෙම දිගටි හැඩයට වටේ මෙහෙම තියෙන ඒකක් වෙන්න ඕනේ මස් කට්ට කියලා. නමුත් අපි මේ ස්පර්ශ කරන්නේ ඒක තුල තියෙන පටවි ස්වභාවය. එතකොට ඒකේ තුල තියෙන ස්පර්ශය තුලින් අපි ඇහැට අපි අපේ ඇහැට පෙනෙන රූප පරාසය තුල අපි හදාගත්ත රූපයත් එක්ක තමයි මේක මේ ස්පර්ශයෙන් මෙහෙම හැඩයක් ඇති කියලා හිතන්න. නමුත් මේ දෙක අතර ලොකු ગેප් එකක් ලොකු පරතරයක් තියෙනවා. ඉතින් ඒක තමයි අපිට ඉස්සරහදී තව ටිකක් ඔබතුමාට මම හිතනවා පැහැදිලි වෙයි මේක. තව ටිකක් ඉස්සරහට ගියාම දැනට අවබෝධයක් හදාගන්න මේ දෙක අතර ලොකු වෙනසක් තියෙනවා කියලා. හොඳයි. පැහැදිලි වුණා සමීර මහත්තයා බොහොම පිං. හොඳයි. තවත් ඒ වගේ ගැටළු ප්‍රශ්න මොනවා හරි තියෙනවද? හොඳයි. ඉතින් අද දිනේදීත් මේ ධර්ම සාකච්ඡාව අද දිනේ ඇත්තටම මම සූදානම් වුණේ ඉතාම කෙටි සාකච්ඡාවක් පවත්වලා මේකේ මේ අද දිනේ සාකච්ඡාව කොහොමද මේ වගේ වැඩසටහනක් ඉදිරියට පවත්වන්නේ ඒකෙත් මතුවෙන ගැටලු සහ නිකුත් ස්වභාවයන් පිළිබඳ සාකච්ඡා කරන්න. හැමදෙනාම මේක තුළ වෙනස් වෙන්න ඕනේ දේවල් මොනවද එකතු යුතු ස්වභාවයන් කොහොමද දැනුනේ කියන එක මේක අවසන් වුණාම එකතු කරන්න. මොකද ඒකත් එක්ක තමයි මේක ඉස්සරහා මාර්ගය මම තීරණය කරන්නේ. මොකද අභිධර්මයේ වැනි ගැඹුරු කොටස් සාකච්ඡා කරනකොට මේ සියලු දේම මේ පින්වතුන්ට හරියට සම්පේෂණය වෙන්න ඕනේ. ඒ වගේම මම මුලින්ම අභිධර්මය මේ මාර්ගය තුස්සේ කරන්නට කලින් මෙවැනි වැඩසටහනක් කරේ මෙවැනි වැද්‍ය අඩුපාඩු හඳුනාගෙන නිවැරදිවම 100%ක් ඉස්සරහට කරගෙන යන්න අවශ්‍ය නිසා ඒක නිසා ඒ කරුණු ටික මම හිතන්නේ දැන් ඊළඟ වැඩසටහනේදී හැකියාව ලැබුණොත් පටිච්චසමුප්පාද කොටසක් පැහැදිලි කරලා එක දින දෙකකින් හෝ එක දිනයකින් හැකියාව ලැබුණොත්
පැහැදිලි කිරීමකට ලක් කරනවා. එතකොට ආයතනවල උදේවැයි පැහැදිලි කරලා අභිධර්මයට යොමු වෙනවා. ඉතින් මේ ටික තමයි විශේෂයෙන් කියන්න තියෙන්නේ. එහෙනම් අද මේ පරීක්ෂණ වැඩසටහන් තුළදී මම මුලින්ම මතක් කරා. ඉතින් අපිට මේ ස්මාර්ට් බෝඩ් එක ඇතුළු මේ හැම දෙයකම විවිධ පුජ්‍යලයන් සහය දැක්වේ හැම දිනාට පින් අනුමෝදන් කරනවා. නැවත වරක් ප්‍රාර්ථනීය බෝධියකින් නිර්වාණය සාක්ෂාත් කරන්න හැකියාව ලැබෙන්න කියලා. ඒ වගේම අර මුලදිත් මං ගෝවා අපේ අතින් ආර්ය අපවාදයක් කියලා තියෙනවා. ඒවත් හමු කරගෙන සියලු ගුරුවරුන්ට පින් අනුමෝදන් කරලා හැදුවැඩි දෙමු කියන සියලු දෙනාටත් හැම දිනාටම පින් අනුමෝදන් කරලා අදිනේ වැඩසටහන අවසන් කරනවා. ඒ වගේම අදිනේ තමන්ගේ කාලය කැප කරලා මේ පින්වතුන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඇවිල්ලා තියෙනවා. සමහර පින්වතුන් කැමරා ඔන් කරගෙන මුලින් හිටිය, සමහර පින්වතුන් ඔෆ් කරා, විවිධ දේවල් කරා. ඉතින් මම යම් කිසි දෙයක් නීති ඔයගොල්ලන්ට යම් උපදෙස් මාලාවක් ලැබලා දුන්නා නම් ඒ ලැබලා දුන්නේ මේ පින්වතුන්ලාට හුඟක් වෙන්න අවශ්‍ය නිසා. ඉතින් අද දිනේ පුහුණු වැඩසටහන නිසා ගැටලුවක් නැහැ. නමුත් හැබැයි ඉදිරියට පවත්වන වැඩි උපදෙස් මාලාව අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතුයි. නැත්නම් මේ වැඩසටහන ඉදිරියට කරගෙන යෑමේදී විවිධ ගැටලු මතුවෙනවා. මම දන්නවා. නමුත් මේක පහසු ඇතින් පිළිපදින, නමුත් ඒක කරගත යුතුයි. ඉතින් එහෙනම් හැම දිනාටම පෙරවන් සරණ ප්‍රාර්ථනා කරනවා. අදට අපේ පුහුණු වැඩ අපි පළමු වැඩසටහන මෙතනින් අවසන් කරනවා. පෙරවන් සරණ. පෙරවන් සරණයි කරන්නේ. දරුවන් සර්ණයි සමීර මහත්තයා. බොහොම සර්ණ සමීර මහත්තයා. පෙරවන් සරණයි. පෙරවසන්නයි සමීර මහත්තයා. සරණයි මොටම